හතරවෙනි පාඩම. හරි. ඉතින් වලින් මොන පොඩක් වාඩි දේවල් මතක් කරගන්න තියෙනවා. අපේ තුන්වෙනි පාඩමේ අපි මොනවද කතා කරේ පාඩම් කියන්නේ මොනවද කතා කරේ කියලා බලන්න. තුන්වෙනි පාඩමේදී අපි මොනවද කතා කරේ? සංඛ්‍යාව මේ සංඛ්‍යාවලින් බෙදෙනවා නේද? ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම්
නොමැතිව බෙදන්න පුළුවන් සංඛ්‍යාවලට අපි කියනවා ඒ සංඛ්‍යාවේ සාධක කියලා. හරි ළමයි ගාඩි ගිහින් මගේ අතේ තියෙනවා මෙතන තුන්ඩුවට වගේ අස්තරේ තුන්ඩුව වල තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. හරිද? එතකොට ඔයාලට රඟපාන්නේ මේ මගේ සාධක මේ වගේ රස්නේද සාධක කියනවා මේ සංඛ්‍යාව කියන සාධක. පුළුවන්ද? පුළුවන් නේ? පුළුවන්. හරි. මං කියලා මෙයාට දෙනවා තුන්ඩුවක්. ඔයාලා කියනවා මෙයා කියන සාධක හරිද වැරදිද කියලා. හරි එච්චරයි නේ තුන සාධක. හොඳයි. දෙයක් ක්ලැප් එකක් දෙන්න. අපි තව අවස්ථාවක් දෙමු අපේ ගන්න බලන්න. සංඛ්‍යාව 16 සාධක කියමු බලන්න. තව නෑ නේද? හොඳයි. එයාලා ක්ලැප් එකක් දෙන්න. යාළුවෝ මිස් වෙනවා නම් ඒක කියන්න ඕන. අපි තව එක රවුමකට අවස්ථාවක් දෙන්න. මෙයාට. ගන්න බලන්න. අතෙන්ද ගිහින් ඉස්සර තුන පහ මොනවාද මේ පූර්ණ සංඛ්‍යාව ගුණාකාර කියන්නේ? ඔයාලා නම් මෙයා දන්නවා. හරිද? හරි. මම පොඩ්ඩක් උදාහරණයක් කියන්නම්. එතකොට ඔයාලට පැහැදිලි කවුද මේ ගුණාකාර කියන්නේ? 13 ගුණ කිරීම එක කවුද? 13 ගුණ කිරීම දෙක කීයද? 36යි 36යි. 13 ගුණ කිරීම 3 කීයද? 13 ගුණ කිරීම 4 කීයද? 52යි. මේන 13 26 39 52 කියන්නේ 13 මොකද්ද? 13 ගුණාකාර නේද? යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරාම එන උත්තර මොනවාද? එයාගේ ගුණාකාර වෙනවා. මේ මම පිළිවෙලින් ගුණ කරේ නේද? අපේ චක්‍රයේදී ඉන්නේ නේද? 2 4 6 8 10 12 මේ මම මේ පිළිවෙල කිව්වේ මොකේ ගුණාකාරද? 2 4 6 8 10 12 කිව්ව මම මේ පිළිවෙල කිව්වේ මොකේ ගුණාකාරද? දෙකේ ගුණාකාර. 4 8 10 12 ඒ කිව්ව කී ගුණාකාරද? 4 8 12 10 20 24 කී ගුණාකාරද කිව්වේ? 5 10 15 20 25 කී ගුණාකාරද? 5 ගුණාකාර. ඒ විදිහට අපිට ගුණාකාර කියන්න පුළුවන්. අපි 25 ගුණාකාර ගැන කතා කරමු. 25 ගුණ කිරීම කීයද එන්නේ? ඔය විදිහට 25 ගුණාකාරය. හරිද? ගුණාකාර කියන්නේ හරිනේ? හරි. එහෙමනම් පැහැදිලිද? හරි. මම කිව්වා යන්න පූර්ණ සංඛ්‍යාවක ගුණාකාර. මේ කියන පෑන් වලින් මම මේ දෙනවා 12 සාධක. 12 සාධක තමයි ළමයි ඔයාලා මොකෙන්ද? 12 සාධක කොළ පාටින් මොනවද කරන්න ඕන? රවුම් කරන්න ඕන. හොඳද? ඊට පස්සේ 12 ගුණාකාර. 12 ගුණාකාර උපකරණ රතු පාටින් කොටු කරන්න. හොඳයි. ඊට පස්සේ ඊළඟට 16 සාධක. 16 සාධක රෝස පාටින් රවුම් කරන්න ඕන. 16 ගුණාකාර.
කරන්න ඕන. කොටු කරන්න ඕන. පැහැදිලිද උපදෙස් ටික? පැහැදිලිද? හරි. එහෙනම් වැඩේ කරමු. මම ඔයාලට දෙනවා ළමයි විනාඩි 7ක් දෙන්න. හරිද? හරි. මම ඔය වැඩේ කරමු. සියලුම සාධක නැති වෙන්න පුළුවන්. තියෙන සාධක රවුන්ඩ් කරලා මේ අදාළ උපදෙස් ටික දෙන්න. ලියන්න අවශ්‍ය නැහැ. මම දැන් උපදෙස් ටික දුන්නානේ. මේ විදිහට වැඩේ කරන්න.
ගුණාකාර කිව්ව. හරිද? හරි. ඔය විදිහට තමයි සාධක හා ගුණාකාර පාඩම අවසන් වෙන්නේ.